ඉතින් ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ගෝවි ජනතාවගේ ඒ නිෂ්පාදන වලට නිසි මිලක්. හැබැයි පහුගිය කාලෙත් අද දවසෙත් ඇත්ත වශයෙන්ම මේ රජය අපොහොසත් වෙලා තිබෙනවා. බීලුණු ගොවියා, ලොකු ලුණු, අර්ථපල්, වට්ටක්ක, තවත් බවභෝග රාශියකට ඒ වගේම වී වගාවට, වී නිෂ්පාදනයට නිශ්චිත මිලක් ලබා දෙන්න. හිතවත්කම් ගොඩනැගෙන්නෙම රසවත්කම් පිරුණ පියෝඩේල් නිවසින් එන කිරීම කිරිතේවලින් විතරමයි. මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඇත්ත වශයෙන්ම පටන්ගත්තු තැන ඉඳලම ගොවි අමාරුවේ වැටෙනවා. කලට වේලාවට පෝරවලට සල්ලි නොලැබීම තුළ. ඉතින් එක පැත්තකින් නිශ්චිත මිලක් ලැබෙන්නෙත් නැහැ. අලලූණු වට්ටක්ක තවත් බවභෝග ගොවීන්ට, ඒ වගේම වී වගාව කරන ගොවීන්ට. අනෙක් පැත්තෙන් මේ අපි මේ කතා කරන මොහොතේ කන්නේ පටන් ගන්න තියෙන්නේ. පෝරවලට සල්ලි නැහැ. මේක කොහොමද ඔබතුමාලා මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්නේ? කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා මේ නිෂ්පාදන චක්‍රයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කලට වේලාවට පෝර සහනාධාරය ලබා දී පෝර සහනාධාර අරමුදල් ටික මේක මිනිසුන්ගේ අතට යන්නට ඕන. මේ ගිය කන්නේත් බොහෝ දෙනෙකුට ලැබුණේ වගා කටයුතු අවසන් කරයින් පස්සේ. ඒ වගේම මේ නිශ්චිත මිලක් ලබා දෙන වැඩපිළිවෙල මේට වැඩිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරන්නට ඕන. රජයට ඒක කරන්න හැකියාවක් නැහැයි කියන එක අද අපි මේ ව්‍යවස්ථාදායක තුල නෙවෙයි කියන්නේ. අපි මෙතන කියනවා මේ මහපාරේ ඉන්න ගොවි ජනතාව මහ පොළොට පය ගහලා ඉන්න ගොවි ජනතාවයි කියන්නේ. මේකට උත්තරයක් ලබා දෙන්න. ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මේ අදාළ අහන ප්‍රශ්නෙට අදාළව තමයි ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නේ ඇති ගරු ගරු කතානායකතුමනි මම හිතන්නේ විපක්ෂ නායකතුමා ඒ ප්‍රශ්නේ අහන විදිහෙම අපිට තේරෙනවා විපක්ෂ නායකතුමා මේ රටේ ආණ්ඩු කරන ක්‍රියාවලිය ඇතුලේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක්. ඒතර මේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක් කෘෂිකර්මාන්තයේ පිළිබඳව අදහසක් තියෙන කෙනෙක්. හැබැයි ගොවිතැන් කරලා ගොවිය අමාරු වැටිච්ච වෙලාවක කිසිවක් නොකරපු කෙනෙක්. ගොවිය ඕන තරම් අමාරු වැටලා තියෙනවා. අපි දන්නවා මේ අද නෙවෙයි ගරු කතානායකතුමනි දඹුල්ලේ මේ ලොකු ලුණු ගොවියා, නුවරඑළිය වැලිමඩ අල ගොවියා මීට කලින් අවුරුදු ගණන් පෝලිං වල උද්ඝෝෂණය කරපු කට්ටිය ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නේ විසඳලා තිබුණා නම් එහෙම එකක් නැහැ. එතකොට අපි දැන් මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙලා තියෙනවා විශේෂයෙන් වී ගොවිතැන. මෙතුමා දන්නේ නැති වුණා අපි ගිය මේ පහුගිය මහකන්නේ වී නිෂ්පාදනයේ මිලදී ගත්ත රුපියල් 120ට. යල් කන්නේත් 120ට අපි ගත්තා. මෙතුමන්ලා කාලේ වහලා තිබෙච්ච සතොස සාකා ගබඩා ඔක්කොම වහලා තිබෙච්ච ඒවා අපි අලුත් එරිය කරලා ගත්තා. අරගෙන මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක් විශාල ප්‍රමාණයක් අපි මිලදී ගත්තා. දැන් ඒව කොටලා අපි සතොස හරහා බෙදා හරින වැඩකුත් කරනවා. ගරු කතානායකතුමනි එතුමා අහන ප්‍රශ්නට අපි මේ අවුරුද්දේ අපි අය ඇතුලේ සීතාගාර හදන වැඩේත් මෙතුමන්ලා අර 2019 හදලා අත්හැරලා වගේ තියෙන සීතාගාරي හදන වැඩේත් ඔක්කොම කරලා අපි ආර්ථික මධ්‍යස්ථාන හරහා මිලදී ගන්නව ගබඩා කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමන්ලා දන්නේ රටක ගොවිතැනෙන් ලැබෙන අස්වැන්න විධිමත් ප්‍රමිතියකින් තොරව මිලදී ගැනීම අපි කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ දවස්වල ඔබතුමා උනත් දකින්න පුළුවන්කම තියෙයි වෙළඳ පොලේ ලොකු ලුණු තියෙනවා. දඹුල්ලෙන් අපි මිලදී ගන්නවා. මිලදී ගන්න ලොකු ලුණු වෙළඳ පොට ඇවිල්ලා සති දෙකක් යන කලින් ගරු කතානායකතුමනි නරක වෙලා තියෙනවා. ඒතකොට ප්‍රමිතියට හදන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා. ප්‍රමිතියට අනුව හදනවා මේ ජනවාරි මාසෙ ඉඳලා අල ගන්න මිලදී ගන්න පටන් ගන්නවා අපි. මේ මිලදී ගැනීම අපි කරනවා. ඒකට නිශ්චිත මිලක් දෙනවා. මේ සැරෙත් අපිට ලොකු ලුණු වලට රුපියල් 90යි නිෂ්පාදන වියදම යන්නේ කියලා ගොවි කටයුතු පරීක්ෂණ ආයතනයෙන් අපිට දීලා තියෙනවා. ඒ අනුව අපි 130ට පටන් ගත්ත මිලදී ගන්න දැන් 145ට ගන්නවා. හැබැයි 145ට ගන්න ප්‍රමිතියට අදාළව හදනව තමයි ගන්න වෙන්නේ. ලබන අවුරුද්දේ ඒක තාරත් වැඩි කළා 150 දක්වා වැඩි කළා ගන්නවා. අපි මෙතුමන්ලට බැරි වෙච්ච බොහෝ දේවල් කරනවා. ඒ නිසා එතුමට අපි කියනවා මෙතුමන්ලා එළියේ පාරෙත් ඕන එකක් කරන්න ඇතුළේ කරන්න අපි මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න අඳුරන ආණ්ඩුවක් නිසා මේ ප්‍රශ්නේ අපි විසඳනවා. සීතාගාර හදලා ගබඩා හදලා විධිමත් විදිහට මිලදී ගැනීම කරලා අපි මේ වැඩේ අවසන් කරනවා.